Dreaming with Colors YouTube channel එකට අදත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. පාට කියන්නේ අපේ ජීවිතවලට හරි සමීප දෙයක්. මේ පාට වලින් අපේ ජීවිතවල තියෙන අරමුණු, හීන, බලාපොරොත්තු වගේම අපි කොයි වගේ පුද්ගලෙක්ද කියලා පිටත ලෝකෙට පෙන්වන්න පුළුවන්. ඇත්තටම පාට කියන්නේ වචන කරන්න බැරි හැඟීමක්. පාට කියන්නේම හැඟීමක්. ඉතින් අද මම කල්පනා කරා ඔයා කැමතිම පාට වලින් පිටත ලෝකයට කියවන පණිවිඩ මොනවද කියලා ටිකක් කතා කරන්න. ඒ වගේම ඒ ගැන කියවන කතා ටිකකුත් කතා කරන්න. ඉතින් අද අපි කතා කරමු පාට වලින් කියන රහස් ගැන. මුලින්ම කතා කරමු රතු පාට ගැන. රතු පාට කියන්නේ හරිම පවර්ෆුල් වගේම අවධානය ගන්න පුළුවන් පාටක්. රතු පාට ඇඳන් ඉතින් ඔයාව කැපිලා පේනවා. තරක් නෙමෙයි ඔයා ආත්ම විශ්වාසයෙන් ඉන්න කෙනෙක් කියලාත් පේනවා. රතු පාටින් ආසාව සහ ශක්තිමත්භාවය තමයි නිරූපණය වෙන්නේ. ඒ වගේම රතු පාට ආදරය වගේම ආකර්ෂණීය බවත් බලවත් බවත් පෙන්වනවා. ඔයා රතු පාටට ආස කෙනෙක් නම් මෙන්න මේ ලක්ෂණ ඔයා ළඟ ඇති. ඔයා හරිම ක්‍රියාශීලී කෙනෙක්. අනෙක් අයව පාලනය කරන්නත් දක්ෂයි. ඔයා නිර්භීත කෙලින් කතා කරන කෙනෙක්. ඒ වගේම දැඩි ලෙස ආදරණීය කෙනෙක්. හැම නිතරම ඔයාගේ අරමුණු වෙනුවෙන් වැඩ කරනවා. ටිකක් විතර ගෝචාකාරී වුණත් ඔයා ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න ආසයි. ඊළඟ පාට තමයි නිල් පාට. නිල් පාටින් නිරූපණය වෙන්නේ ප්‍රඥාව සහ විශ්වාසනීයත්වය. ඔයා ලෝයල් කෙනෙක් බවත් ඔයා ළඟ රැකවරණයේ තියෙන බවත් නිල් පාට ඇඳන් ඉති පේනවා. ඔයා දක්ෂයි. ඔයා කෙලින් වැඩ කරනවා කියන එකත් මෙන්න මේ නිල් පාටින් අදහස් වෙනවා. ඕනම සිටුේෂන් එකක ප්‍රොෆෙෂනල් බවක් පෙන්වන්නත් නිල් පාටට පුළුවන් වගේම ගෞරවය ලබා ගන්න පාටක් විදියටත් කියන්න පුළුවන්. බලන්න ඔයත් නිල් පාටට ආස නම් ඔයාගේ ගතිගුණත් මෙන්න මේ වගේද කියලා. ඔයා මිත්‍රශීලී විශ්වාසවන්ත කෙනෙක්. අනික් අයට ගරු කරන, ඒ අය ගැන හිතන සාමකාමී කෙනෙක්. පිරිසුදු බවටත් ඊටමත් උනන්දු කෙනෙක්. ස්වභාව ධර්මයට වගේම සත්තුන්ටත් ආදරය දක්වන කෙනෙක්. බොහෝ වෙලාවට ඔයා හදවතට මුල් තැන දීලා තීරණ ගන්න කෙනෙක්. ඔයා මිනිස්සු එක්ක සහයෝගයෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම ඔයා යහපත් මඟ පෙන්වන්නෙක් විදියටත් දකින්න පුළුවන්. කළු පාට. ගොඩාරියක් පවර්ෆුල් වගේම මීනින්ග්ෆුල් කලර් එකක්. හොඳ පොලිෂ් ලුක් එකක්, වැදගත් බවක් කළු පාටින් පෙන්눔 කරනවා වගේම බලය පෙන්눔 කරන කලර් එකක්. බලයක් අධිකාරියක් තියෙන අය බොහෝ වෙලාවට කළු පාට අඳින්නේ ඒ නිසාමයි. ඔයා කළු අඳින එකෙන් ඔයාගෙන කුතුහලයක් ඇති කරවන්න උනත් පුළුවන්. ෆැෂනබල් ලෝකෙදී කළු කියන්නේම ප්‍රධානම කලර් එකක්. කල්පවතින වගේම සරල බව පෙන්වන සංකේතයක් විදිහටත් කළු පාට යොදා ගන්නවා. කළු පාටට ආස ඔයා මෙන්න මේ වගේ කෙනෙක්. අදිෂ්ඨානශීලී ශක්තිමත් කෙනෙක්. බලයට ඉතා කැමති, ඒක ෆලෝ කරන කෙනෙක්. යම් තාක් දුරට ඔයා සාම්ප්‍රදායික කෙනෙක්. ඔයා ඔයාගේ තත්ත්වයේ ජීවන රටාව ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්. රැකියාවදී වුණත් වෙනත් රිලේෂන්ෂිප් එකකදී වුණත් ඔයාගේ බලය පෙන්වන කෙනෙක්. ඔයාගේ හැඟීම් විවෘත නැහැ. ඔයාගේ ජීවිතය ඇතුළට කෙනෙක්ට ඇතුල් වෙන්න හරියම අපහසුයි. ඔයා අතිශයින්ම පුද්ගලිකත්වයේ රකින්න කෙනෙක් සහ ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම බෙදා හදා ගන්න අකමැති කෙනෙක්. ඔයා ඔයාගේ ආරක්ෂාව ගැන බෙහෙවින් හිතනවා. ඒ වගේම විශ්වාසවන්ත මිනිසෙක්. ඔයාගේ කිසිම දුර්වල බවක් ඔයා පිටත ලෝකයට පෙන්වන්නෙත් නැහැ. ඕනම දෙයක් සාර්ථකව කරගන්න පුළුවන් විදිහේ මැජික් බලයක් ඔයාට තියෙනවා. පිළිවෙල සහ ක්‍රමානුකූලව දේවල් කරන කෙනෙක් ඔයා. සුදු පාට. සුදු පාට කියන්නේ පිරිසුදු පාටක් කියලා කියන්න පුළුවන්. හරිම නීට් කෙනෙක් කියලා, අහිංසක, පිළිවෙල සරල කෙනෙක් කියලා සුදු අඳින එකෙන් පෙන්වන්නත් පුළුවන්. ඕනම සුබ දෙයකදී භාවිතාව කරන වර්ණය වෙන්නේ සුදු. අලුත් ආරම්භයකට ඉතාමත් ගැළපෙන වර්ණය තමයි සුදු. සුදු පාටට ආස ඔයත් මේ වගේද කියලා බලමු. ඔයා ආකර්ෂණීය සරල කෙනෙක්. ඔයා වටේ තියෙන්නේ සාමකාමී වයිබ් එකක්. ඔයා ඉවසිලිවන්ත කෙනෙක්. බොහෝ විට ඔයා ගැටලුකාරී තත්ත්වයන් වලදී සාමකාමී කරවන්නා විදියට ඉන්න කෙනෙක්. ත්‍යාගශීලී, කරුණාවන්ත, හොඳ සවන් දෙන්නෙක්. සමහර වෙලාවට ඔයා පිටතින් සාමකාමී වුණත් පොඩි මුරණ්ඩු බවක් තියෙනවා. දුර දක්නා නුවණකින් වැඩ කරන ඔයා අරමුණු වලට මහන්සි වෙන කෙනෙක්. කොළ පාට. සමබරතාවය සහ සංසුන්භාවය නිරූපණය වෙන පාට තමයි කොළ පාට. ඔයා පොසිටිව් මිනිසෙක් කියලා පෙන්눔 කරන්නත්, මිත්‍රශීලී කියලා කියන්නත් කොළ පාට ඇඳන් ඉඳි පුළුවන්. ස්වභාවික පරිසරයට ආදරය කරන කෙනෙක් කියලාත් කොළ පාට ඇඳන් ඉඳි කියන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න වගේම ස්ථාවර විශ්වාසවන්ත කෙනෙක් කියලාත් පෙන්වන්න පුළුවන්. කොළ පාටට ආස ඔයත් මෙන්න මේ වගේ කෙනෙක්.
ඉතාමත් ආදරණීය කෙනෙක්. අනිත් අය ගැන හිතලා ඉන්න පිළිගැනීමට ලක්වන කෙනෙක්. ඔයා ගැටලු විසඳන්න දක්ෂයෙක්. අසාධාරණයට අකමැති කෙනෙක්. ඔයාගේම රූල්ස් වලට ජීවත් වෙන්න තමයි ඔයා කැමති. තරමක් නොසන්සුන්. එහෙම නැත්නම් ඉක්මනින් පැනික් වෙන කෙනෙක්. අනිත් අයගේ අවධානය සැලකිල්ල හැම නිතරම බලාපොරොත්තු වෙනවා. කහපාට. කහපාට කියන්නේම හැපි කලර් එකක්නේ. සතුට වගේම ධනාත්මක බව තමයි මෙන්න මේ කලර් එකෙන් නිරූපණය වෙන්නේ. කහපාට ඇඳන් ඉන්න ඔයාව හරිම සුබවාදී කෙනෙක් විදියට තමයි පේන්නේ. ඒ වගේම හරිම ඕපන් මයින්ඩඩ් නිර්මාණාත්මක කෙනෙක් විදියටත් පේනවා. ඔයාව කැපිලා පේන්න ඕන නම් ඔයාට පුළුවන් කහපාට ඇඳුමක් ගෙනන් යන්න. කහපාටට කැමති අය මෙන්න මේ වගේ. ඔයා ඉගෙන ගන්න ආස කෙනෙක්. සතුටින් ඉන්න කැමති ඕපන් කෙනෙක්. නිතර මිනිස්සු එක්ක ඉන්න කැමති හුදකලාව ඉන්න අකමැති කෙනෙක්. හැම මොහොතකම සතුටින් ගෙවන්න කැමති කෙනෙක්. නව අදහස් වලට කැමති වගේම ඉතා හොඳ තීරණ ගන්න දක්ෂ කෙනෙක්. ඊළඟට දම්පාට. ඉතාමත් කලාත්මක සහ නිර්මාණශීලී බව නිරූපණය වෙනවා. ඒ වගේම ඔයාට දම්පාටින් ඔයාව යුනික් කෙනෙක් කියලා පෙන්වන්නත් පුළුවන්. ආධ්‍යාත්මික භාවයත් දම්පාටින් නිරූපණය කරනවා. ඔයා නිර්භීත වගේම ස්ටෑන්ඩඩ් පුද්ගලයෙක් විදියටත් පෙන්වන්න පුළුවන්. දම්පාටට කැමති ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ කෙනෙක්. දම්පාට අඳින ඔයා හරිම බුද්ධිමත් මානසික කෙනෙක්. ආධ්‍යාත්මිකත්වයට නැඹුරු කෙනෙක්. හරිම යුනික් කෙනෙක්. රැල්ලට නොයා ඔයාගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. රෝස පාට. සෙල්ලක්කාර වගේම ප්‍රීතිමත් හැඟීම් නිරූපණය වෙන පාටක් තමයි මෙන්න මේ රෝස පාට. ඒ වගේම ස්ත්‍රී බව, විනෝදකාමී සහ ආදරණීය බව පෙන්වන්නෙත් මෙන්න මේ රෝස පාටෙන්. තරුණ බව, ජව සම්පන්න බව පෙන්වන්න ඕන නම් ඔයා කරන්න ඕනේ රෝස පාට අඳින එක තමයි. ආත්ම විශ්වාසය පෙන්වන්නත් ඔයාට මේ රෝස පාට යූස් කරන්න පුළුවන්. රෝස පාටට කැමති ඔයත් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ වෙන්න ඇති. ඔයා හරිම මිත්‍රශීලී. ඔයා සිව්මැලි වගේම ආදරණීයයි. ඔයා හරිම සංවේදී කෙනෙක්. හරිම අව්‍යාජ කෙනෙක්. කොන්දේසි විරහිතව අනිත් අය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. තැඹිලි පාට. හරිම සජීවී උද්‍යෝගී බව නිරූපණය වෙන පාටක්. ඔයා තැඹිලි ඇඳම මිත්‍රශීලී පොසිටිව් කෙනෙක් විදියට පේනවා. ඔයා හරිම නිර්මාණශීලී කෙනෙක් විදියටත් ආත්ම විශ්වාසයක් තියෙන පොසිටිව් කෙනෙක් විදියට පේන්නත් මෙන්න මේ පාට ඔයාට යූස් කරන්න පුළුවන්. තැඹිලි පාටට ආස ඔයත් මේ වගේද බලමු. ඔයා සමාජශීලී කෙනෙක්. හරිම පොසිටිව් කෙනෙක්. අනිත් අය එක්ක සුහදශීලීව ඉන්න කෙනෙක්. මේ ඕනම පාටකට පුළුවන් හැංගීමක් වෙලා වචන